Hey bro, what's up? මං ඔයා අඳුරනවද? නෑ ඔයා මාව දන්නේ නෑ. මං වාගේ මේ වීඩියෝ එක දැකලා ක්ලික් කරේ ඔයා දාලා තිබ්බ රසට කාලා ඇප්ස් ගන්න පුළුවන් කියලා. මං බැලුවේ මේ වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා. ඔව් ඕනම කෑමක් කාලා ඔයාට ඇප්ස් ගන්න පුළුවන්. එහෙම කරන්න බෑනේ. නැත්තම් ලංකාවේ අපි හැමෝගෙම ඇප්ස් තියෙන්න එපා. ඕනම දෙයක් කාලා ඇප්ස් ගන්න පුළුවන් නම්. ඔව් ඕනම කෑමක් කාලා ඇප්ස් ගන්න පුළුවන්. ඔයා කන හරි විදිය දන්නවනම්. කොච්චර ඇප්ස් තිබ්බත් කොච්චර එකක් තිබ්බත් රහට කාලා බීලා ඉන්න තිබ්බේ නැත්තම් වැඩක් නෑ රයිට්. ඔයා කොහොමද එතකොට ওই දේවල් දන්නේ? ඔව් මගෙත් ලොකු බඩක් තිබ්බා. බට් මම ෆැට් ලොස් කරන විදිහ හරියටම ඉගෙනගෙන මම ඇප්ස් ගත්තා. ඒක මම මේකේ දේවල් ගැන දන්නේ. වීඩියෝ එක නම් පොඩ්ඩක් දිගයි. විනාඩි 40ක් විතර තියෙනවා මං හිතන්නේ. මොකද මේක ෆුල් ගයිඩ් එකක්. හරිද? ඉතින් මේ දේවල් මට මොනවත් මිස් නොකර මම ඔයාලට ෆුල් ගයිඩ් එකක් දුන්නා. ඕක හරියට ඉගෙන ගන්න. බොරුවට නැත්තම් ඔයාලා කාලේ නාස්ති කරනවා අනවශ්‍ය දේවල් කරලා. අපි අංක මගේ ලැප්ටොප් එකට මම නියම ප්‍රසන්ටේෂන් එකක් හදලා තියෙනවා. ඔක්කොම දේවල් ටික දාලා. හරි යන්කෝ. රයිට් හරි අපි මුලින්ම පටන් ගමු මං කලින් කිව්වා වගේ මොනවද මේ තියෙන මිත්‍යා මත මේ ඇබ්ස් ගැන කියලා ඒ වගේම ෆැට් ලොස් කරන විදිය සහ මේ ඇබ්ස් කොහොමද ගන්නෙ කියන එක ගැන අපි මොනවද කලින් අහලා තියෙන්නේ. ඒ වගේ මොනවද තියෙන මිත්‍යා මත කියලා අපි මොනවද තියෙන්නේ කියලා බලමු. හරි ඔයාලට මෙන්න මේ ෆොටෝස් පහ පොඩ්ඩක් පුරුදුද කියලා බලන්නකෝ. ඔයා කවදා හරි ෆැට් ලොස් කරන්න හරි නැත්නම් ඇබ්ස් ගන්න හරි try කරලා තියෙනවා නම් ඔයාට අහලා ඇති හොඳට දුවන්න. තිව්වහම අනිවාර්යෙන් බඩ අඩු වෙනවා. පොඩ්ඩක් මූව් වෙන්න. පිට්ටනිය වටේ රවුන්ඩ් 10ක් දුවන්න. නැත්නම් කිලෝමීටර් 6ක් දුවලා එන්න. අන්න ඒ වගේ ඇඩ්වයිස් ඔයාට මීට කලින් ඇහිලා ඇති. sorry. ඒ වගේම දෙවෙනි ෆොටෝ එක බලන්නකෝ. ඔයාට ඇහිලා ඇති මෙන්න මේ ඇබ් එක්සර්සයිස් එක කරන්න. මෙන්න මේ දේ කරන්න. YouTube එකේ මෙන්න මෙයා ෆලෝ කරලා මෙන්න මෙයාගේ ඇබ් වර්කවුට් එක කරන්න. හරි. මේක මම මිත්‍යා මතයක් කියනවා. එතකොට YouTube එකේ ඕන තරම් ඔය තියෙන ඇබ්ස් වර්කවුට් ඒව මොනවද? හරි. ඒ ගැන මම පස්සේ කතා කරන්නම්. හරි. තුන්වෙනි එක. ඊට පස්සේ සමහර කියනවා fat burning drink. ginger ඊට පස්සේ දෙහි මොන හරි strong drink එකක් හදලා හිස් බඩ බීලා බලන්න කියනවා. නැත්තම් රැයට නිදා ගන්න කලින් බොන්න කියනවා. ඒ ගොඩක් දේවල් මිත්‍යා මත. අනිත් එක 6න් පස්සේ කන්න එපා. 6න් පස්සේ කන්න එපා කියන එක ගොඩ මිත්‍යා මතයක්. 6න් පස්සේ කන්න එපා කියන ගොඩක් අර ෆාස්ටිං කරන කටට. ඒකේ වෙන වෙන බෙනිෆිට්ස් ඇති. හරිද? අනිවාර්යෙන් ඒවල වාසි තියෙනවා ඒ වගේ දේවල් කරාම. බට් එහෙම කරා කියලා පමණක් අපේ ඇඟේ තියෙන ෆැට් එක ලොස්සලා අපේ ඇබ්ස් ගන්න බෑ. අනිත් එක මේ ස්වීට් කන එක නැත්තම් ෂුගර් කන එක මේවා කන්න එපා කියලා ගොඩක් කට්ටිය කියලා තියෙනවා. ඒ වගේම කවුරු හරි ජිම් එකට යන එක්කෙනෙක් නැත්තම් ඩයට් කරනවා කියලා හිතන් ඉන්න එක්කෙනෙක් කවුරු හරි වාට පොඩි හරි කුකී එකක් කරන නැත්නම් පොඩි අයිස්ක්‍රීම් කෑල්ලක් මොනවා හරි දෙන්න එක අපෝ නෑ මම ඩයට් කරනවා. හරිද? ඒ කියන්නේ එයාලා ඩයට් කරනවා කියන එක ගැන අවබෝධයක් නැතුව තමයි එයාලා ඒවා ගොඩක් රිජෙක්ට් කරන්නේ. මම මේ හැම දෙයක් ගැනම ඉස්සරහා ස්ලයිඩ් වල කතා කරන්න අනිවාර්යෙන් ඉවරනකම් බලන් ඉන්න. හරිද? මම ඉතින් කලින් කිව්වා වගේ මේ ඔක්කොම වැරදි දේවල්. මේ මම කලින් කතා කරපු හැම දෙයකම වාසි තියනවා. ඒ දේවල් වලට උදාහරණයක් විදිහට දුවන එකෙන් ඔයාගේ ඕවර්ऑල් ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා. ඒ වගේම ෆැට් බර්නින් ඩ්‍රින්ක් එකක් බිව්වම ඒ බොන දේවල් වලින් ඇඟට අවශ්‍ය කරන වයිටමින් ඒ වගේ දේවල් හම්බෙන්න පුළුවන්. බට් ඒ වලින් අපිට ඇබ්ස් ගන්න බෑ. ඒක තමයි ඇත්ත. හරිද? රයිට්. දැන් මම කතා කරන්න යන්නේ මොකක්ද මේ බඩ කියන්නේ? මට 100%ක් ෂුවර් මේ වීඩියෝ එක බලන ගොඩක් කට්ටියගේ අනිවාර්යෙන් 99%ක්ගේ හොඳ බඩක් තියෙනවා. හොඳ බණ්ඩියක් තියෙනවා. හරිද? ඒකයි ඔයාලා මේ වීඩියෝ ක්ලික් කරලා බලන්නත් ඇත්තේ. හරිද? අපි මුලින්ම බලමු මොකක්ද මේ බඩ කියන්නේ? ඇයි මේ බඩ අපිට එන්නේ? ඇයි මේ බඩ අපෙන් යන්නේ නැත්තේ? අපි කොච්චර දේවල් කරත්. හරිද? මම මේ දේවල් ගැන කතා කරනවා. රයිට්. හරි. මම මේ දේ සරල දෙයකින් ඔයාට පැහැදිලි කරලා දෙන්නම්. හරිද? උදාහරණයක් විදිහට හිතන්න ඔයාට මොකක් හරි chance එකක් හම්බ වෙනවා හිල්ටන් කොළඹ. අපි හැමෝම හිල්ටන් එක දන්නවනේ කොළඹ තියෙන. හරිද? ඔයාට chance එකක් හම්බ වෙනවා මාස 2ක් විතර හිල්ටන් එකේ ඉන්න. හරිද? හැබැයි එකම කන්ඩිෂන් එක ඔයාට රූම් එකක් හම්බ වෙනවා. ඔයාට කෑම බීම හම්බ වෙනවා. ඔයාට ඒ රූම් එකේ විතරයි ඉන්න පුළුවන්. ඔයාට හැබැයි දවසට වේල් 3-4ක් හොඳට කන්න ඕනේ මේ මිනිස්සයා කනවා වගේ. හරිද? ඒක තමයි ඔයාට කරන්න වෙන්නේ. මොනවා වෙයිද මෙයා මේ විදිහට කකා බිබි මාස 2ක් විතර හිටියොත්? පේනවනේ.
අනිවාර්යෙන් මේ දේ වෙනවා කියලා ඔයාලා දන්නවනේ. හිතන්න කොහාටවත් යන්න බැරුව හරිද කාමරයක් ඇතුළට වෙලා කකා බිබී හිටියොත් එම අනිවාර්යෙන් අපේ ඇඟ මහත් වෙනවා. ඒක තමයි ඇත්ත. හරිද? ඒක අපි හැමෝම දන්න දෙයක්. right. ඊළඟට මෙන්න මේක බලන්නකෝ. මම මේ තව දෙයක් එක්ස්ප්ලেইন කරන්න මම මේ වීඩියෝ එක දැම්මේ. මේ මිනිස්සයා අපි හිතමු දූපතක අතරමං වෙලා. හරිද? මෙයා ආපු නැවක් ගිලිලා හරි මොකක් හරි දෙයක් කළා. මෙයා නැවක ගිලිලා මෙයාට කෑම බීම නැහැ. එතකොට මෙයා මේ ගොඩාක් කෙට්ටලා තියෙන්නේ මෙයාට කෑම බීම නැති හින්දා. හරිද? එතකොට මං කලින් කියපු හිල්ටන් එකේ එක්සාම්පල් එකයි මෙන්න මේ දූපත එක්සාම්පල් එකයි ඔයාලා තේරුම් ගත්තොත් ඔයා මූලිකවම තේරුම් ගන්න ඕන දේ තමයි අපේ ඇඟේ බර නැත්නම් අපේ ඇඟේ කොච්චර ෆැට් එකක් තියනවද කියලා තීරණය කරන මූලිකම දෙයක් තමයි අපි කන කෑම බීම. හරිද? ඔයාලට ඒක පැහැදිලිද? පළවෙනියෙන්ම අන්න ඒක අවබෝධ කරගන්න. right. දෙවෙනි එක. හරිද? හිතන්න මේ ඉන්නේ පුද්ගලයෝ දෙන්නෙක්. හරිද? මේ දෙන්න කන්නේ එකම කෑම වේල. හරිද? දවසට වේල තුනක් කනවා කන්නේ එකම දේ. වම් පැත්තේ ඉන්න එක්කෙනා කරන්නේ ඔෆිස් ජොබ් එකක්. එයා 9 to 5 ජොබ් එකක් කරන්නේ. එයා ගොඩක් වෙලාට ඉඳගෙන ඉන්නේ. ඉතින් එයා ඒ වගේ ජොබ් එකක් තමයි කරන්නේ. අනිත් එක්කෙනා අපේ පොල් කඩන මහත්තයෙක්. හරිද? එයා ගොඩක් ඇක්ටිව්. එයා ගොඩක් එහෙට මෙහෙට ඇවිදිනවා. ඒ වගේ දේවල් කරනවා. ඔයා මේ දෙන්න අමතක කරන මේ දෙන්න කන්නේ එකම කෑම වේල. ඔයාලා හිතන්නේ මේ දෙන්නගේ මේ ෆොටෝ එකේ පේන විදිහට කවුරු ෆිට් එකේ ඉඳීද කාගේ කවුරු මහතර ඉඳීද? හරිද? ඔයාලා අනිවාර්යෙන් උත්තරේ දන්නවනේ. අනිවාර්යෙන් ඔෆිස් එකේ ඉඳගෙන ඉන්න එක්කෙනාගේ මහත වැඩි. එළියේ අර වගේ ජොබ් එකක් කරන එක්කෙනාගේ පොල් කරන හෝ නැත්නම් අපේ පෙරකදුරු මහත්තයෙක්ගේ ඒ වගේ ඕන කෙනෙක්ගේ ඇඟ ෆිට් එක වැඩි. ඉතින් දෙවෙනි කාරණේ තමයි අපේ ඇඟේ ෂේප් එක නැත්නම් අපේ ඇඟේ ෆැට් පර්සන්ටේජ් එක තීරණය කරන දෙවෙනි ප්‍රධාන දේ තමයි අපි කොච්චර ඇක්ටිව්ද කියන එක. නැත්නම් අපි කොච්චර ක්‍රියාශීලීද කියන එක. මෙතන දෙනකන් ඔයාලට පැහැදිලිද? හරිද? මේ දේවල් දෙක අනිවාර්යෙන් තේරුම් ගන්න. ඔයාගේ ඔය ඇඟේ බඩ තියෙනවා නම් ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. ඒ අපි ඔයා කන කෑම බීම අනිත් එක ඔයා කොච්චර ඇක්ටිව්ද කියන එක. right. හරි. මම දැන් කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකේ තියෙන ප්‍රධානම ටොපික් එකක් ගැන. ඒ කියන්නේ කෑම සහ කැලරි කියන එක. කැලරි කියන එක ගැන. ඇත්තටම ඔයාලගේ බඩක් තියනවා නැත්නම් ඔයාලා ජිම් එකට ගිහිල්ලා ඔයාලගේ ඇඟ එන්නේ නැත්නම් ඔයාලා කොච්චර ජීවත් ඔයාලගේ බඩ බහින්නේ නැත්නම් ඒ හැම දෙයක්ම වෙන්නේ ඔයාලට මේ කෑම සහ කැලරි කියන එක ගැන අවබෝධයක් නැති හින්දා. ඉතින් මම මෙතනින් පස්සේ කතා කරන දේවල් ඔයාලට තේරෙන්නේ නැත්නම් නැවත නැවත මේක රිවයින්ඩ් කරලා හරි බලන්න. මොකද මේ ගැන එකපාරක් හරි අවබෝධ කරගත්තා කියන්නේ ඔයාලගේ ඉස්සරහට ජීවිතේ ඔයාලා කවදාවත් ඔයාලා මහත් වෙලාවත් ලොකු බඩක් තියාගෙනවත් එහෙම ජීවත් වෙන්නේ නැහැ. මොකද ඔයාලට කෑම සහ කැලරි පිළිබඳ අවබෝධයක් ඔයාලට ගන්න පුළුවන් හින්දා. ඒ හින්දා පරිස්සමෙන් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලලා තේරුම් ගන්න. නැවත නැවත බලලා හරි තේරුම් ගන්න. right. මම යන්නම්කෝ මගේ ස්ලයිඩ්ස් වලට. right. හරි. ඉස්සෙල්ලාම ඔයාලා අපි ඉස්කෝලේ යන කාලේ මේ වීඩියෝ එකේ වම් පැත්තට යන්නකෝ. හරිද? මම මේ weight කියලා දාලා තියෙන්නේ. අපි එක එක දේවල් මනින මිනුම් දඬු තියෙනවා. right. මම සිංහලෙන්ම කතා කරොත් එහෙම. උදාහරණයක් විදිහට මම මේ කොළ පාටින් දාලා තියෙන්නේ. අපි මොකක් හරි බරක් මනින්නේ ග්‍රෑම් වලින්, කිලෝග්‍රෑම් වලින්, maybe මිලිග්‍රෑම් වලින්. ඒ වගේ මොකක් හරි දුරක් මනින්නේ කිලෝමීටර වලින්, මීටර වලින් නැත්නම් සෙන්ටිමීටර, මිලිමීටර whatever that is. ඒ වගේම උෂ්ණත්වයක් මනින්නේ සෙල්සියස්, ෆැරන්හයිට් ඒ වගේ දේවල් වලින්. ඒ කියන්නේ හැම දෙයක්ම මනින්න අපිට මිනුම් දඬු තියෙනවා. right. ඒ වගේම මෙන්න මේ අපි පිටින් අපේ ඇඟ ඇතුළට දාගන්න කෑමවල ශක්තිය මනින්න අපි භාවිතා කරන්නේ කැලරි කියන මිනුම් ඒකකය. ඔයාලා ඔය වචනේ මීට කලින් ගොඩාක් තැන්වල අහලා ඇති. maybe TV එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යද්දී කවුරු නැත්තම් ෆිට්නස් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කතා කරද්දී ඔය වචනේ ඔයාලා ඕන තරම් ඔයාලා අහලා ඇති. නමුත් ඕකේ මොකක්ද තියෙන්නේ කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම්. මම ගොඩාක් මේකේ මේ කැලරි නැත්නම් ෆිට්නස් මේ ෆැට් ලොස් මේක ගොඩාක් ඩීප් යන්න පුළුවන් ටොපික් එකක්. හරිද? නමුත් මම මේක ඔයාලට බිගිනර් ලෙවල් හින්දා ඔයාලා ගොඩාක් මේක සංකීර්ණ නොකර ඔයාලට තේරුම් ගැනීමේ පහසුව උදෙසා මම මේ වීඩියෝ එක ගොඩාක් සරලව කරනවා. නැත්නම් ඔයාලා ගොඩාක් කන්ෆියුස් වෙන හින්දා. ඉතින් දැනට ඔයාලා තේරුම් ගන්න
ඔයාලා කන කෑම බීම වලට කෑම බීම වල ශක්තිය මනින්නේ කැලරි කියන ඒකකෙන්. right. හරි. දැන් බලන්නකෝ එක එක කෑම වල තියෙන්නේ එක එක කැලරි ප්‍රමාණවල්. උදාහරණයක් විදියට ඔයාලා බිත්තරයක් කෑවොත් එහෙම හරිද ඒ බිත්තරේ කැලරි 72යි. නැත්තම් අපි හැමෝම බත් කනවා රයිට් ශ්‍රී ලාංකිකයෝ විදියට. එතකොට අපි බත් ග්‍රෑම් 100ක දල වශයෙන් කැලරි 30ක් 130ක් වගේ තියෙන්නේ. එතකොට ආලිගේටර් පෙර නැත්තම් ඇවෝකාඩෝ, කෙසෙල් කන්, චිකන්, බ්‍රොකෝලි අනිත් පැත්තෙන් ගියාට පස්සේ අපි කන පීට්සා එකේ, චොක්ලට් කෑල්ලේ, බර්ගර් එකේ ඒ වගේම අපි බොන බීම වර්ග තියෙන්නේ පළතුරු බීම, කේක් කෑලි whatever that is මොනවා හරි කෑම බීම. ඒ හැම දෙයකටම විවිධාකාරයේ එක එක නම්බර්ස් වලින් කැලරි තියෙනවා. හරිද? එතකොට ගොඩක් වෙලාවට කියන්නේ සාමාන්‍යයෙන් අපි clean food ඒ කියන්නේ අපි මොනවත් වලින් process නොකර කන කෑම තියෙන්නේ. ඒ වල කැලරි ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩුයි. ඒ වගේම ගොඩාක් process ඒ කියන්නේ මොකක් හරි process එකක් through ගියපු කෑම වල කැලරි ප්‍රමාණය සාමාන්‍යයෙන් දල වශයෙන් වැඩි. මෙන්න මේ උදාහරණ බලන්න. right. උදාහරණයකදී හිතන්න අපි හැමෝම බිත්තර කනවනේ. right. ඔයාලා හිතන්න වම් පැත්තේ කෙළවරට යන්නකෝ. හරිද? බිත්තරයක් තම්බලා කෑවොත් එහෙම. අනේ බිත්තරේ අපි බිත්තරේ ගත්තා. බිත්තරේ වතුර දැම්මා, තැඹුවා කෑවා. right. ඒකේ කැලරි ප්‍රමාණය හරිම අඩුයි. මොකද ඒකේ තියෙන බිත්තර සහ වතුර වල කැලරි නැහැ. හරිද? ඒතර කැලරි සාමාන්‍යයෙන් 78ක් වගේ තමයි තියෙන්නේ දල වශයෙන්. හරිද? එහෙම නැතු අපි හිතන්න අපි ඒකට තෙල් පොඩ්ඩක් දාලා මේක ෆ්‍රයි කරලා කනවා. හරිද? එතකොට එතන තියෙන කැලරි ප්‍රමාණය වැඩි. මොකද අපි තෙලුත් දැම්මනේ. ඒතකොට තෙල් වල තියෙන කැලරි ප්‍රමාණයයි බිත්තරේ තියෙන කැලරි ප්‍රමාණය දෙකම එකතු වෙනවා. හරිද? එතනින් එහාට ගියාට පස්සේ හොටෙල් එකකට හරි රෙස්ටුරන්ට් එකකට ගිහලා අපි හිතනවා අපි ස්ක්‍රැම්බල්ඩ් එක කනවා කියලා. අන්න ඒ ස්ක්‍රැම්බල්ඩ් එකේ බිත්තරක් තියෙනවා, කිරිත් තියෙනවා, බටර් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ටික එකතු වුණාම කැලරි 180ක් විතර තියෙනවා. එතකොට ඔයාලා තේරුම් ගන්න දේ තමයි ඕනම කෑමක අපි හදන විදියත් එක්කත් අන්න ඒ කැලරි ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒකයි ඔය ගොඩාක් අපි එළියෙන් කද්දි පරිස්සම් වෙන්න ඕනේ. මම නොකා කන්න එපා කියන්නේ නෑ. බට් අපි එළියෙන් කද්දි අපි දන්නේ නෑ ඒකට මොනවද දාන්නේ. කොච්චර තෙල් දැම්මද, කොච්චර බටර් දැම්මද, කොච්චර මිල්ක් දැම්මද, මොනවා දාලා රසට දුන්නත් අපි දන්නේ නෑ ඒකේ මොනවද තියෙන්නේ කියලා. අපි දන්නේ නෑ කොච්චර කැලරි ප්‍රමාණයක් තියෙනවද කියලා. සෝ අපි එළියෙන් කද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒකයි ඔය ගොඩක් ඔය ෆිට්නස් ඉන්ඩස්ට්‍රි කියන්නේ ක්ලීන් කෑම කන්න. ඒ වගේම ගෙදර හදන් කන්න. ඒතකොට අපිට අයිඩියා එකක් තියෙනවා අපි කන කෑම වල කොච්චර කැලරි ප්‍රමාණයක් තියෙනවද කියලා. right. අපි යන්කෝ ඉස්සරහට. හරි. මේක තමයි ගෝල්ඩන් ප්‍රශ්නය. හරිද? මේක මටත් තිබ්බ ප්‍රශ්නයක්. ඒ වගේම හැබැයි මේක ගැන අවබෝධ කරගත්ත කියන්නේ ඔයාට ඔයාගේ ෆිට්නස් ජර්නි එකේ නැත්තම් ඔයා මොකක්ම හරි ෆිට්නස් සම්බන්ධ ගෝල් එකකට යනවා නම් මෙන්න මේක අවබෝධ කරගත්තා කියන්නේ ඔයාගේ වැඩේ 95%ක්ම හරි. හරිද? අපි කොහොමද දන්නේ එක එක කෑමවල එක එක කැලරි ප්‍රමාණයක් තියෙනවා. අපි කොහොමද දන්නේ? අපි කොහොමද දන්නේ බත් වල මෙච්චරයි, පීට්සා එකේ මෙච්චරයි, බර්ගර් එකේ මෙච්චරයි, අයිස්ක්‍රීම් එකේ මෙච්චරයි. අපි කොහොමද දන්නේ? right. right. ඉතින් දැන් මම ඔයාලට කිව්වනේ මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කැලරි ගැන නැත්නම් ෆිට්නස් ගැන මුලින්ම මේ දේවල් ඉගෙන ගන්න කෙනෙක්ට කියලා. ඉතින් ඒ හින්දා මට ඔයාලව ගොඩාක් කන්ෆියුස් කරන්න ඕනේ නැහැ. එක එක ෆුඩ් වල එක එක කෑම වල තියෙන එක එක කැලරි ගැන කියලා. මොකද ඒකෙන් ඔයාලා ඕවර්වෙල්ම්ඩ් වෙන්න පුළුවන්. අර පොඩි කාලේ චක්කරේ පාඩම් කරනවා වගේ ඔයාලා මේ කෑමේ මෙච්චර කැලරි ප්‍රමාණයක් තියෙනවා, මේ කෑමේ මෙච්චර කැලරි ප්‍රමාණයක් තියෙනවා කියලා මතක් කරගන්න ඕනේ නැහැ. ඒ ගැන මම පස්සේ කතා කරන්නම්. බට් මූලිකවම ඔයාලා මෙන්න මෙහෙම දෙයක් ගැන පොඩි අවබෝධයක් ගන්න. මෙහෙම හිතන්නකෝ සාමාන්‍යයෙන් මම මේ කෑම බීම කොටස් 3කට කඩලා තියෙනවා. කැලරි අඩු වම් පැත්තේ කොළ පාටින් තියෙන සාමාන්‍යයෙන් අපිට ක්ලීන්ව කන්න පුළුවන් නම් හරිද? ඒ කියන්නේ එළවලු පළතුරු නැත්තම් මස් අඩුම අපේ ගෙදර හදන අම්මා හදන චිකන් කරි එක පවා ඒවල කැලරි ගොඩක් නෑ තෙල් පොඩ්ඩක් අඩුවෙන් දැම්මනම් හරිද? ඒ වගේ දේවල් කැලරි ප්‍රමාණය ඇත්තටම අඩුයි. එළවලු පළතුරු මස් මාළු තෙල් අඩුවෙන් භාවිතා කරන දෙන දේවල්. ඒ වගේම මීඩියම් කැලරි කියලා මම සාමාන්‍යයෙන් දානවා. සාමාන්‍යව බත්වල උනත් කැලරි ගොඩාක් නෑ බට් මම ඔයාලගේ අවබෝධය උදෙසා මම මේක මීඩියම් කැලරි දානවා. නමුත් හයි කැලරි ඒ කියන්නේ
කැලරි ගොඩාක් තියෙන කෑම තමයි අපි ගොඩක් ඔය එළියෙන් කන කෑම. මේ ඔයාලට ෆොටෝ එකේ පේනවා වගේ බර්ගර්ස්, චිප්ස්, කේක්, ඔය අරක්කු, මත්පැන් අන්න ඒ වගේ සුගරි දේවල් නැත්තම් ෆාස්ට් ෆුඩ්, ප්‍රොසෙස් ෆුඩ් අන්න ඒ වගේ දේවල් වල කැලරි ගොඩාක් තියෙනවා. ගොඩාක් මේක කන්ෆියුස් කරගන්න එපා. ගොඩාක් කම්ප්ලිකේට් කරගන්න එපා. ක්ලීන් කෑම වල කැලරි අඩුයි. ඒ වගේම ප්‍රොසෙස් වෙලා තියෙන කෑම වල කැලරි වැඩි කියන එක අවබෝධ කරගන්න. මම ඉස්සරහ ස්ලයිඩ් වල කියලා දෙන්නම් කොහොමද ඇත්තටම අපි කෑම වල කැලරි ප්‍රමාණය හොයාගන්නේ කියලා. බට් ඔයාලට එච්චර දුර යන්න ඕන නම් ඇට්ලිස්ට් මේ වගේ දල අදහසක්වත් තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ වැඩේ ලේසියෙන්ම කරගන්න. right මම ඊළඟ ස්ලයිඩ් එකේදී කියලා දෙන්නම් කොහොමද අපි දැනගන්නේ කෑම වල කොච්චර කැලරි ප්‍රමාණයක් තියෙනවද කියලා. පළවෙනියෙන්ම ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමා හරිද අපිට කවුරුවත් නැත්තම් ඉස්කෝලේ දෙකේදීවත් නැත්තම් කවුරුවත් අපිට බලෙන් ඇවිල්ලා කියලා දෙන්නේ නැහැ. alright ඔයා මේ කෑමේ කන්න එපා. මේකේ කැලරි මෙච්චරක් තියෙනවා කියලා. right අපිට දැනුම හොයාගෙන යන්න වෙනවා. ඔයාලට ඇත්තටම ඔයාගේ ඇඟ අඩු කරගන්න ඕන. ඔයාලට ඇත්තටම ඔයාලට abs බලන්න ඕන නම් ඔයාලට ඇත්තටම muscle build කරන්න ඕන නම් ඔයා ඒ දැනුම හොයාගෙන යනවා. හරිද දැන් මම මගේ ෆිට්නස් ජර්නි එක පටන් ගද්දී මට අයිඩියා එකක් තිබ්බේ නෑ රයිට් මේක මෙච්චර කැලරි ප්‍රමාණයක් තියෙනවා මෙහෙම කියලා මම දැනන් හිටියේ නෑ and එහෙම දැනගatiය යුතුත් නේ අපි දන්නේ නෑ රයිට් නමුත් ඔයාලට මේක ඇත්තටම කරන්න ඕන නම් රයිට් මේකට හොයාගන්න ක්‍රම තියෙනවා උදාහරණයක් විදියට මේ වම් පැත්තේ උඩ කෙළවර බලනකො ඒ කියන්නේ ලේබල් වල තියෙන පැකේජින් එකේ හරිද අපි මොකක් හරි මම දන්නේ ලංකාවේ ලූස් ගන්න පාන් වල නම් එහෙම ගහලා නැහැ බට් අර සෑන්ඩ්විච් පාන් කියලා කියන නැත්තම් ඒ වල නැත්තම් මොනවා හරි පැකේජ් එකක් වලින් එන කෑම වල පිටිපස්සේ බලන්න ඒකේ කොච්චර ග්‍රෑම් 100ක කොච්චර කැලරි ප්‍රමාණයක් තියෙනවද කියලා ඒක ගහලා තියෙනවා රයිට් ඒක අපිට වොරි වෙන්න දෙයක් නැහැ අපි ඒ වගේ කෑමක් අත්තොත් එහෙම අපි දන්නවා රයිට් මම මේකෙන් ග්‍රෑම් 100ක් කෑවත් එහෙම මම එකට මෙච්චර කැලරි ප්‍රමාණයක් දාගන්නවා රයිට් ඒ වගේම ඔයාලට Google කරලා බලන්න පුළුවන් ඔයාට just ඔයා හිතනවා බත් කන නම් රයිට් ග්‍රෑම් white rice මෙච්චර කැලරි කොච්චර තියෙනවද ඔයාට ඒක මෙව කරලා බලන්න පුළුවන් නැත්නම් ඔයාට chat gpt එකෙන් බලන්න පුළුවන් තුන්වෙනි example එක නැත්නම් එක එක apps තියෙනවා ඔය MyFitnessPal ඒ වගේ apps තියෙනවා අනිත් එක උදාහරණයක් විදිහට අපි මම ඕස්ට්‍රේලියාවේ නම් මැකස් වල දාලා තියෙනවා මම හිතන්නේ ලංකාවෙත් දාලා ඇති ඒ කියන්නේ අපි මැක්ඩොනල්ඩ්ස් එකෙන් බර්ගර් එකක් අද්දී යාලා දාන්න ඕනේ මේ බර්ගර් එකක් කෑවහම කොච්චර මේකේ කැලරි ප්‍රමාණයක් තියෙනවද කියලා right එතකොට කොහොමද අපි කැලරි මේ අපි කන කෑම එකේ කැලරි කොච්චර ප්‍රමාණයක් අපි දන්නේ කොහොමද right පළවෙනි එක අපිට ලේබල් වලින් හොයාගන්න පුළුවන් නැත්නම් Google එකෙන් නැත්නම් chat gpt එකෙන් නැත්නම් මොකක් හරි app එකකින් හරි මොකක් හරි එහෙම එකකින් තමයි අපිට හොයාගන්න වෙන්නේ ඒක type කරලා එතකොට right එතනින් එහාට කැලරි ප්‍රමාණය දැනගන්නේ අන්න ඒ විදිහට තමයි right ඇත්තට මෙතනින් එහාට මම මේකට යන්න ගිහින් තව දෙයක් කියන්නම් හරිද ඔයාලා කටපාඩම් කරන් තියන් ගන්න ඕනේ නෑ right මේ චොක්ලට් කෑල්ලක මෙච්චර කැලරි තියෙනවා මෙහෙම කියලා කටපාඩම් කරගෙන තියාගන්න ඕනේ නෑ මොකද ඔයාලා ටික දවසක් ඔයාලා එදිනදා කන කෑම බීම වල මූලික රිසර්ච් එක කරලා බලුවොත් එහෙම හරිද ඔයාට ඒක නිකම්ම මතක හිටිනවා ඔයාලට තේරුණාද දැන් උදාහරණයක් විදිහට එකපාරක් හරි බිත්තරයක කැලරි 70යි තියෙන්නේ ප්‍රෝටීන් ග්‍රෑම් 70 තියෙනවා කියලා පොඩ්ඩක් එක උලුට දාගත්තොත් ඒක ඔයා කන පාට ඔයාට ඒක මතක් වෙනවා සෝ ඒක ගොඩාක් ඔයාලා කම්ප්ලිකේට් කරගන්න නැත්නම් අයියෝ මට මේ හැම දෙයක්ම මතක තියාගන්න ඕනද කියන එක ගැන වොරි වෙන්න එපා ඒක ඔයාලට දල අදහසක් එනවා මේ කැලරි ප්‍රමාණය මෙච්චර මේ කෑම ප්‍රමාණය මෙච්චර කැලරි ප්‍රමාණයක් තියෙනවා කියලා සෝ එතනින් එහාට ඒ ගැන ගොඩාක් වොරි වෙන්න එපා අනිත් එක තව වැදගත් දෙයක් තමයි මං අර ඉස්සරලා ඔයාලට කිව්වනේ අපේ පැකේජින් වල පිටිපස්සේ කැලරි කොච්චර දාලා තියෙනවද කියලා මෙන්න මේ මට පොඩ්ඩක් මම ඕක ඉගෙන ගද්දි මට කන්ෆියුස් වෙච්ච දෙයක් තමයි මෙන්න මේ කිලෝ ජූල් සහ කිලෝ කැලරි කියන එක හරිද එතකොට ගොඩක් සමහර පැකේජින් වල මෙන්න මේ වම් පැත්තේ තියෙන කිලෝ ජූල් කියන එක දාලා තියෙනවා සමහර ඒවාට කිලෝ කැලරි කියන එක දාලා තියෙනවා ඇත්තට මේ දෙකෙන්ම වෙන්නේ එකම දේ හරියට නිකන් සත්පුම් සහ කිලෝමීටර වගේ හරිද බට් අපේ ලේසියට නැත්තම් මගේ ලේසියට මම හැම වෙලාවෙම මෙන්න මේ කිලෝ කැලරි කියන එකෙන් තමයි මම හැම දෙයක්ම කැල්කියුලේට් කරන්නේ මෙන්න මේ දකුණු පැත්තේ තියෙන එක හරිද එතකොට කොහෙද හරි ඔයාලා කිලෝ ජූල් කියන එක දැක්කොත් එහෙම ඒක දල වශයෙන් ඔයා හතරෙන් බෙදන්න හරිද උදාහරණයක් විදියට
ඔයා කොයිද හරි දැක්කොත් එහෙම right මෙතන කිලෝජූල් 1000ක මේ කෑම එකේ කිලෝජූල් 1000ක එනර්ජි තියෙනවා. හරිද? ඒ කියන්නේ දල වශයෙන් 4 බෙදුවම කිලෝ කැලරි 250ක් වගේ. හරිද? ඉන්න මම පොඩ්ඩක් ඒක තව එක්ස්ප්ලেইন කරන්න. right. මෙන්න මේ මම අර කලින් පෙන්නුවේ කෑමවල දාලා තියෙන කිලෝ කැලරි සමහර ඒවාල කිලෝ ජූල් වලින් දාලා තියෙනවා සමහර ඒවාල කිලෝ කැලරි වලින් දාලා තියෙනවා. right. මෙන්න මේක බලන්න. හරිද? මෙන්න මේ පැකේජින් එකේ තියෙනවා කිලෝ ජූල් ග්‍රෑම් 25 කිලෝ ජූල් 535ක් තියෙනවා කියලා. හරිද? එතකොට ඒ කියන්නේ කිලෝ කැලරි 128ක් තියෙනවා කියන එක. හරිද? මේක ගොඩාක් පටල ගන්න එපා. කැලරි වලින් තමයි අපි මේක මනින්නේ. කොහෙද හරි ඔයාලා මෙන්න මේ kj කියන එක දැක්කොත් එහෙම ඒක අනිවාර්යෙන් දල වශයෙන් හරිද? දල වශයෙන් 4න් බෙදන්න. right. මම දැන් කතා කරන්න යන්නේ මෙන්න මේ මේන්ටෙනන්ස් කැලරීස් කියන ටොපික් එක ගැන. මේක ඔයාලට කවදාරි ඇප්ස් ගන්න ඕන නම් මෙන්න මේ ගැන අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්න තියෙන්න ඕනේ. ඉතින් මෙතනින් එහාට ඔයාලා වීඩියෝ එක බලන්න කලින් මෙච්චර මෙතනට වෙනකම් මම කතා කරපු දේවල් අනිවාර්යෙන් ඔයා අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. කැලරි ගැන, කෑම ගැන මම කතා කරපු දේවල් ඔයාලට තේරුම් නැත්නම් මේ වීඩියෝ එකේ මෙතනින් එහාට බලන්න කලින් රිවයින්ඩ් කරලා හරි කවන්නේ ඔයාලා අර දේවල් අවබෝධ කරගෙන මෙතනට එන්න. right. මම දැන් කතා කරන්න යන්නේ මේන්ටෙනන්ස් කැලරීස් කියන්නේ මොකක්ද කියලා. right. අපි යන්කෝ ඉස්සරහ ස්ලයිඩ්ස් වලට. right. මේ වීඩියෝ එක කතා කරන මමත් මේ වීඩියෝ එක ඔයා බලන ඔයත් ඒ වගේම මේ ෆොටෝ එකේ පේන මිනිස්සුත් අපි හැමෝම විවිධාකාරයි. ගැහණු පිරිමි එක එක වයස්වල එක එක බරපන්ති යටතේ එක එක උසවල් වල එක එක රැකියාවල් කරන කට්ටිය අපි හැමෝම වෙනස්. right. ඉතින් අපේ ජීවිතය පවත්වාගෙන යන්න අපි හැමදාම කෑම කනවා. right. ඒ වගේම අපි බීම බොන කෑම බීම කනවා. ඉතින් මේ අපි එකිනෙකාට වෙනස් හින්දා අපේ ජීවිතය දෛනිකව පවත්වාගෙන යන්න අපිට දෛනිකව ඕන කරන කැලරි ප්‍රමාණය වෙනස් වෙනවා. ඒක මට ඕන කැලරි ප්‍රමාණය වෙනස්. මේ වීඩියෝ එක බලන ඔයාගේ කැලරි ප්‍රමාණය වෙනස්. ඉතින් මේක කැල්කියුලේට් කරන විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. ඒකට තමයි අපේ දෛනිකව අපේ ජීවිතය පවත්වාගෙන යන්න ඕන කැලරි ප්‍රමාණය තමයි මේන්ටෙනන්ස් කැලරි කියලා මේ ෆිට්නස් ඉන්ඩස්ට්‍රි එකේ සහ මේ ටොපික් එකේදී අපි කතා කරන්නේ. right. අපි යන්කෝ ඉස්සරහ දේවල් වලට. right. එතකොට මම කියවනේ ඔයාටත් මේන්ටෙනන්ස් කැලරි ප්‍රමාණයක් තියෙනවා මටත් කැලරි ප්‍රමාණයක් තියෙනවා. right. එතකොට අපි හැමෝටම කැලරි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපිට මේක නම්බර් එකක් විදියට අපිට මේක ගන්න පුළුවන්. අපිට ඒකට ඕන කරනවා ප්‍රධාන දේවල් 6ක්. ඕක ගොඩාක් අපිට ඇතුළට යන්න පුළුවන් බට් මේ දේවල් තමයි බේසික් දේවල් ටික. උදාහරණයක් විදියට ඔයාගේ වයස, ඒ වගේම ඔයාගේ හැනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද, ඒ වගේම ඔයාගේ උස, ඒ වගේම ඔයාගේ මේ වෙලාවේ තියෙන බර, අනිත් එක ඇක්ටිවිටි ලෙවල් එක. මතකනේ පොල්ගස් නගින මහත්තයා ඔෆිස් එකේ වැඩ කරන එක්කනේ. ඉතින් ඇක්ටිවිටි ලෙවල් එක කියන්නේ ඔයා මොන වගේ ජොබ් එකක්ද කරන්නේ? ඔයා 95 ජොබ් එකක් කරන කෙනෙක්ද? නැත්නම් ඔයා හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් වල හැම වෙලාවෙම ඇවිදින ඇක්ටිවිටි ලෙවල් එක වැඩි එක්කෙනෙක්ද? නැත්නම් ඔයා මැද ලෙවල් එකේ ඔයා ඉඳගෙන ජොබ් එක කරනවා, හිටගෙන ජොබ් එක කරනවා, නැත්නම් ඔයා ගොවිතැන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. it doesn't really matter. හරිද? ඔයාගේ ඇක්ටිවිටි ලෙවල් එක. ඒ වගේම ඔයා ජිම් යන එක්කෙනෙක්ද නැති එක්කෙනෙක්ද? ඒක තමයි අන්තිම එක. ඒ කියන්නේ ඔයා එක්සර්සයිස් කරනවද නැද්ද කියන එක. right. මම කියලා දෙන්නම් දැන් ඊළඟට කොහොමද අපි අපගේ මේන්ටෙනන්ස් කැලරි ඉන්ටේක් එක බලාගන්නේ කියලා. ඉතින් මේකට ගොඩාක් ක්‍රම තියෙනවා. ඉතින් මේකට අපිට වෙන ක්‍රමයක් නෑ. මේකට අපිට නවීන තාක්ෂණයේ ටෙක්නොලොජි එක භාවිතා කරන්න වෙනවා. ඉතින් මම මේකෙදී මේකේ මම ඔයාලට සජෙස්ට් කරන්නේ chat gpt එක භාවිතා කරන්න කියලා. මේ වීඩියෝ එක බලන කවුරුම හරි කෙනෙක් chat gpt භාවිතා කරන්න දන්නේ නැත්නම් මගේ මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. මම අර ඉස්සෙල්ලා කියපු දේවල් වලට උත්තර දීලා කියන ඔයාගේ උස, වයස, ඔයාගේ බර, ඔයා මොන වගේ ජොබ් එකක් කරන කෙනෙක්ද, ඒ වගේම ඔයා ජිම් යන කෙනෙක්ද නැති කෙනෙක්ද, මම කලින් කියපු දේවල් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාගේ මේන්ටෙනන්ස් කැලරි ප්‍රමාණය මම ඔයාලට අනිවාර්යෙන් කැල්කියුලේට් කරලා දෙනවා කියලා මම ප්‍රොමිස් වෙනවා. බට් ඔයාලට ලේසියෙන්ම chat gpt එක යූස් කරන්න පුළුවන්, google එක යූස් කරන්න පුළුවන්. බට් chat gpt එකට ඔයාගේ අර කලින් කියපු දේවල් ටික දීලා please calculate my maintenance calorie කියලා දුන්නාම එයා ලස්සනට අපේ calorie intake එක ගණන් කරලා දෙනවා. ඉතින් මේ ඔයාලට මේ ෆොටෝ එකේ පේන්නේ උස විදියට දාලා තියෙනවා. මම මේ hypothetical මේවා දාලා තියෙන්නේ. වයස 30ක කෙනෙක්, sex male,
height එක 5.9යි, මේ වෙලාවේ බර කිලෝග්‍රෑම් 70යි, and activity level එක තීරණය කරද්දී ඔයා බලන්න ඔයා මොන වගේ ජොබ් එකක් කරන කෙනෙක්ද කියලා. ඔයා ඔෆිස් එකක ඉඳගෙන කරන ජොබ් එකක් නම් ඔයා low කියලා දාන්න. සාමාන්‍යයෙන් ඔයා පොඩ්ඩක් හරි ඔයා ඇවිදිනවා කරන medium කියලා දාන්න. නැත්නම් ඔයා හුද්දටම දවස පුරා ඇවිදින කෙනෙක් නම් ගුරුවරයෙක් වෙන්න පුළුවන්, කන්ස්ට්‍රක්ෂන් ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, මොනවම හරි. ඔයා හිතනවා ඔයා ගොඩාක් ඇක්ටිව් කියලා දවස පුරා ඒකට ඔයා high කියලා දාන්න. and ඔයා අන්තිම එක ඔයා ජිම් යනවද නැද්ද කියලා yes ද no ද කියලා දාන්න. හරිද? මේක ඔයාට තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, මම ඔයාලට කැල්කියුලේට් කරලා දෙන්නම්. ඉතින් මේ අර මං කියපු විස්තර ටික දැම්මම chat GPT එක අපිට කැල්කියුලේට් කරලා දීලා තියෙනවා. එයාගේ ඒ විස්තර අනුව එයාගේ දල වශයෙන් එයාගේ මේන්ටෙනන්ස් කැලරි ප්‍රමාණය 2550ක කෑම කන්න ඕනේ. එයාගේ දෛනික ජීවිතය, එයාගේ ජීවිතය පවත්වාගෙන යන්න කෑම බීම කැලරි 2550 කෑම කන්න ඕනේ. මේක දවස් හැමදාම කන්නේ මේක අඩු වැඩි වෙන්න පුළුවන්, but මේක average ගානක් කොච්චර කැලරි ප්‍රමාණයක් අවශ්‍ය කරනවද කියලා. right, අපි ඉස්සරහට යන්කෝ. right, ඉතින් ඔයාලට දැන් පැහැදිලි ඇති මේන්ටෙනන්ස් කැලරි කියන්නේ මොකක්ද කියලා. දැන් අපි බලමු කොහොමද මේ ගේම් එක චේන්ජ් කරන්න කියලා. කොහොමද අපි අවබෝධ කරගත්ත දේවල්ද? ඒ කියන්නේ right, කෑම වල තියෙන කැලරි ප්‍රමාණය, ඒ වගේම අපේ මේන්ටෙනන්ස් කැලරි ප්‍රමාණය, ඔන්න ඔය දේවල් දෙක අවබෝධ කරගෙන අපි බලමු කොහොමද අපේ ෆැට් එක අඩු කරගෙන ඇබ්ස් අරගෙන ලස්සන ඇඟක් හදාගන්නේ කියලා. right, දැන් අපි යන් golden rule එකට. අපි කොහොමද ඇත්තටම ඇබ්ස් ගන්නෙ කැමති කෑමක් කාලා කියලා. right, දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා මේන්ටෙනන්ස් කැලරි ගැන, ඒ වගේම කෑම වල තියෙන කැලරි ගැන ලොකු අවබෝධයක් තියෙනවා. ඉතින් අපි දැන් බලමු මොකද්ද මේ කැලරි ඩෙෆිසිට් එක කියන්නේ. කොහොමද අපි මේ කැලරි ඩෙෆිසිට් එක කියන එක අවබෝධ කරගෙන six නැත්නම් abs ගන්න, නැත්නම් six packs ගන්න කොහොමද ගන්න කියලා අපි ඉගෙන ගමු. ඉතින් මේක ඇත්තටම rocket science නෙමේ. මේ දේවල් අපිට තේරුම් ගන්න පුළුවන්. right, මම ඉස්සරහ slide වල කියලා දෙන්නම් කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. right, හරි, අපි දැන් chat GPT එක භාවිතා කරලා අපේ මේන්ටෙනන්ස් කැලරි ප්‍රමාණය අඳුරගත්තනේ. හරිද? උදාහරණයක් විදිහට හිතන්නකෝ කෙනෙක්ගේ මේන්ටෙනන්ස් කැලරි ප්‍රමාණය 2500යි කියලා. එයාගේ දෛනික ජීවිතය ගත කරන්න 2500 කැලරි ඕනේ. ඒක ඔයාට 2000ක් වෙන්න පුළුවන්, නැත්නම් කෙනෙක්ට 2200ක් වෙන්න පුළුවන්, තව කෙනෙක්ට 3000ක් වෙන්න පුළුවන්. it doesn't really matter. ඒ එන ගානෙන් 500ක් අඩු කරන්න. හරිද? 500ක් අඩු කරලා ඒ එන උත්තරේ තියෙනව නේද? ඒක තමයි කැලරි ඩෙෆිසිට් කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ ශරීරයේ අපි කැලරි හිඟයක් ඇති කරගන්නවා. අපි හිතලා අපේ කෑමෙන්. එතකොට අපි කැලරි හිඟයක් ඇති කරගත්තාම වෙන්නේ අපේ ඇඟේ ස්ටෝර් වෙලා තියෙන ෆැට් එක එනර්ජි එක විදියට බර්න් වෙලා යනවා. ඉතින් මම ආපහු පාරක් කියනවා මේන්ටෙනන්ස් කැලරි ප්‍රමාණය හොයාගන්න ඔයාගේ ඒකෙන් 500ක් අඩු කරලා ඒ එන උත්තරේ තමයි ඔයාගේ කැලරි ඩෙෆිසිට් එක. ඉතින් තව එක්කෙනෙක් අහන්න පුළුවන් ඇයි 500ක් අඩු කරන්නේ, ඇයි අපිට මේකෙන් 1000ක් අඩු කරන්න බැරි කියලා. ඉතින් එතකොට එහෙම වුණොත් වෙන්නේ අර අපේ දූපතේ මම වර මුලින්ම කිව්වේ දූපතේ අතරමං වෙච්ච මිනිහා වගේ. ඔයාගේ මුළු ඔයාගේ ඇඟේ තියෙන මසල්ස්, ඒ වගේම ඔයාගේ ඇඟේ තියෙන අනිත් ඔයාගේ ඇඟේ ගොඩාක් අපිට ගොඩාක් දේවල් අපේ ඇඟේ තියෙනවා right. අපිට ඒවට අවශ්‍ය කරන පෝෂණය ගන්න ඕනේ. ඉතින් අපි කැලරි ඩෙෆිසිට් එක ලොකු කැලරි ඩෙෆිසිට් එකකට ගියොත් වෙන්නේ අපේ ඕවරෝල් අපේ හෙල්ත් එකට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා අපි කැලරි 500ක වගේ ඩෙෆිසිට් එකකට තමයි යන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඔයාගේ මේන්ටෙනන්ස් කැලරි ප්‍රමාණයෙන් 500ක් අඩු කරලා ඒ එන උත්තරේ තමයි ඔයාගේ කැලරි ඩෙෆිසිට් එක වෙන්නේ. අන්න ඒ ප්‍රමාණයට තමයි ඔයා කන්න ඕනේ ඔයාගේ ෆැට් එක ලොස් වෙන්න. මම කියන්නම් ඉස්සරහට මේ දේවල්. right, දැන් ඔයාට දැන් අපි හොයාගත්තනේ දැන් hypothetically අර මේන්ටෙනන්ස් කැලරි 2500ක් ඕන එක්කෙනාගේ 500ක් අඩු කරලා එයාට කැලරි 2000ක් හොයාගත්තා. ඒක තමයි අය කැලරි ඩෙෆිසිට් එක. අන්න මෙන්න මෙතන තමයි අපි තේරුම් ගන්න ඕනේ ඔයාට කැමති කෑම. මතකනේ අපි දැන් දන්නවනේ කෑම වල තියෙන කැලරි ප්‍රමාණය right. ඉතින් මේ 2000 ඇතුළත ඔයාට කැමති දෙයක් කන්න පුළුවන්. හරිද? උදාහරණයක් විදිහට ඔයාට අයිස්ක්‍රීම් කන්න පුළුවන්. ඔයාට බර්ගර් එකක් කන්න පුළුවන්. ඔයා කැමති කේක් එකක් කන්න පුළුවන්. මගේ පොයින්ට් එක ඇයි අපි ආස කෑමක් නොකා ජීවත් වෙන්නේ right. අපිට yes අපිට ෆිට් එකේ ඉන්න ඕනේ, අපිට හෙල්දි වෙලා ඉන්න ඕනේ.
but අපිට හැමදාම මේ බෝරින් කෑම කන්න බෑ. අපිට කන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඔයා ඩයට් කරනවා කියලා ඔයා උපරිම සතියක් කරයි දෙකක් කරයි. ඔයා එතනින් එහාට කරන්නේ නැහැ. ඉතින් අප කන කෑම බීම enjoyable වෙන්න ඕනේ. අන්න ඒකයි මෙතන goal එක. හරිද? ඉතින් ඒකෙන් මම කියන්නේ ඔයා හැමදාම බර්ගර්ස් කකා ඉන්න කියලා, right? ඔයා අනිවාර්යෙන් ඔයාගේ ඩයට් එකට ක්ලීන් කෑම කන්න ඕනේ. හරිද? අම්මා හදන චිකන් කරි එක ගෙදරින් වෙන කෑම බීම කන්න ඕනේ. but ඒකෙන් කියන්නේ ඔයා ඒකම කකා බිබි ඉන්න ඕනේ කියලා. ඉතින් ඔයාට මේ ෆොටෝ එකේ පේන විදිහට ඔයා ඉන්නේ කැලරි ඩෙෆිසිට් එකේ නම් මම නැවතත් කියනවා. ඔයා ඉන්නේ කැලරි ඩෙෆිසිට් එකේ නම් ඔයා ඒ කැලරි ඩෙෆිසිට් එකට අනුව කෑම කනවා නම් ඔයා මොනවා කෑවත් ඔයාගේ ෆැට් එක ලොස් වෙනවාමයි. ඒක scientifically prove කරලා තියෙන දෙයක්. and then ඒක තමයි විදිය, වෙන විදියක් නැහැ. ඔයා කොච්චර abs workout කරත්, ඔයා කොච්චර දිව්වත්, ඔයා මොනවා කරත් ඔයා කැලරි ඩෙෆිසිට් එකේ නම් නෙමෙයි නම් ඉන්නේ, ඔයාගේ ෆැට් එක බර්න් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට හිතන්න, ඔයා කනවා ඔයාගේ මේන්ටේනන්ස් කැලරි ප්‍රමාණයට වැඩිය කනවා. හොඳට කනවා ඔයා හිස් බඩ අර ෆැට් බර්නින් ඩ්‍රින්ක් එකක් බොනවා. ඔයා හිතනවාද ඔයාගේ ෆැට් එක ඔයාගේ බර අඩු වෙයි කියලා, ඔයාගේ ඇබ්ස් ගන්න පුළුවන් කියලා. ඔයා පිට්ටනිය වටේ පිට්ටනිය රවුන්ඩ් 10ක් දුවනවා. but ඔයාගේ මේන්ටේනන්ස් කැලරි ප්‍රමාණයට වැඩියෙන් කන නැත්නම් මේන්ටේනන්ස් කැලරි ප්‍රමාණයම කකා ඉන්නවා. ඔයාගේ ඇඟේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් අන්නේ කැලරි ඩෙෆිසිට් එක අපි අඳුරගෙන මෙන්න මේ විදිහට අපි එන්ජොයි කරන කෑම බීම ඇඩ් කරගන්න පුළුවන් වුත් එම අපිට රිසල්ට්ස් ගන්න පුළුවන්. ඒ වගේම අපි කැමති කෑම බීමක් ඕන විදිහට කාලා බීලා ඉන්නත් පුළුවන්. අන්න ඒකයි මෙතන ඕන කෙනෙක්ට මහන්සිලා වැඩ කරන්න පුළුවන්. but මහන්සි වෙන්න ඕනේ අපි හරි දෙයට. right? ඉතින් ඒ හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මේ දේ තේරුම් ගන්න. මේ දේ තේරුම් ගත්තට පස්සේ ඔයාලට එතනින් එහාට බෝරින් කෑම කන්න ඕනේ නැහැ. අනිත් එක ඔයාට කවුරු හරි ඩයට් ප්ලෑන් එකක් දෙනවා නම් ඉතින් ඒ ඩයට් ප්ලෑන් එක දෙන එක්කෙනා කරන්නේ ඔච්චරයි. ඒ ඩයට් ප්ලෑන් එක දෙන එක්කෙනාට ලොකු අවබෝධයක් තියෙනවා කෑමවල තියෙන කැලරි ප්‍රමාණය ගැන. and then ඔයාගේ සමහරට ඇඟ දිහා බලලා ඔයාගෙන් පොඩි විස්තර ටිකක් අහගෙන එයාට පුළුවන් ඔයාට ෆැට් ලොස් කරන්න හරි මසල් බිල්ඩ් කරන්න හරි ඕන කරන කැලරි ප්‍රමාණය ඔයාට හදලා දෙන්න. ඉතින් මේ මුළු වීඩියෝ එක පුරාවටම අපි තේරුම් ගත්තේ අන්න ඒ දේ. ඉතින් ඒ හින්දා ඔයාට ඩයට් ප්ලෑන් එකක් දෙනවා කියන එක මැජික් එකක් නෙමෙයි. ඒක පියෝර් සයන්ස්. අන්න ඒ දේ අවබෝධ කරගන්න. ඉතින් ඒකයි මම ඔයාලට මේ වීඩියෝ එක හැදුවේ ඕනම කෙනෙක්ට මේක තේරුම් ගන්න පුළුවන්. right. මම මේ තව දෙයක් ඇඩ් කරා. මෙයාගේ නම මම හරියට ප්‍රොනවුන්ස් කරන්න try කරන්නම්. මෙයාගේ නම මාක් හෝබ්. මෙයා එක්ස්පෙරිමන්ට් මේක ලෝක ප්‍රසිද්ධ එක්ස්පෙරිමන්ට් එකක් මෙයා කරලා තියෙන එක ට්වින්කි ඩයට් කියලා. එතකොට මෙයා සති 10ක් ඇතුළත මෙයා කාලා තියෙන්නෙම chips, chocolates, fries අන්න ඒ වගේ දේවල්. හරිද? එයා වෙන කිසිම දෙයක් කාලා නැහැ, හෙල්ලි දේවල් මොනවත් කාලා නැහැ. but එයා ඉඳලා තියෙන්නේ අර කැලරි හිඟයක, කැලරි ඩෙෆිසිට් එක. ඉතින් ඒ මොනවා කෑවත් එයාගේ ෆැට් එක ලොස් වෙලා තියෙනවා. මොකද එයා ඉන්නේ කැලරි ඩෙෆිසිට් එක. ඉතින් අර ගොඩක් කට්ටිය ඕක ගැන අවබෝධයක් නැති ඉඳ තමයි එයාලා හිතන්නේ කේක් කෑල්ලක් කෑවොත් එම ඒ කන කේක් කෑල්ල ෆැට් එක විදිහට අපේ බඩේ ස්ටෝර් වෙනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. නැත්තම් පීසා කෑල්ලක් කෑවොත් එම නැත්නම් අයිස්ක්‍රීම් පොඩ්ඩක් එන්ජොයි කරොත් එම අපි හිතන්නේ රයිට් අපේ ඒ කන ටික අපේ ඇඟේ ගිහලා මොකද ඒවා අර අන්හෙල්දි ෆුඩ් විදිහට මිනිස්සු කැටගරයිස් කරලා තියෙන්නේ. ඉතින් ඒක ගිහලා බඩේ ස්ටෝර් වෙනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔයාට සෑහෙන කාලයක් කැලරි සර්ප්ලස් එකක ඉන්න වෙනවා. ඔයාට ලොකු ඇඟ ඇතුලේ ලොකු ෆැට් එකක් ස්ටෝර් වෙන්න. ඉතින් ඔයා තේරුම් ගන්න ඕන ඔයා කැමති කෑමක් කන්න but කැලරි ඩෙෆිසිට් එකක ඉන්න. අනිත් එක මම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කැලරි ඩෙෆිසිට් එකක ඉන්න ඕන කෑමක් කන්න පුළුවන් තමයි. but එහෙම කියලා ඔයා හැමදාම chips, burgers, fries ඒ විතරක් කන්න එපා. ඔයා හෙල්දි කෑම අනිවාර්යෙන් කන්න ඕනේ. මොකද ඔයාට ශරීරය ඕන කරන ප්‍රෝටීන් අධික කෑම කන්න. මොකද නැත්තම් ඔයාගේ මසල් එකෙන් මසල් ලොස් වෙන්න පුළුවන්. ඒ වගේම ෆයිබර් කියන්නේ ගොඩක් ඔය මම දන්නේ මොකක්ද ඒකට ඉංග්‍රීසි වලින් කියන එක තන්තුද right. ඒ කියන්නේ ගොඩක් ඔය බෙරි නැත්තම් අලිගැට pear නැත්තම් ඔය කඩල කව්පි වගේ දේවල් ෆයිබර් ගොඩාක් තියෙනවා. ඒ වගේ දේවල් අපේ ඩයට් එකට ඇතුළත් කරගන්න ඕනේ. අම්මා හදන මැල්ලුම් ඒ දේවල් අනිවාර්යෙන් කන්න. ඉතින් මම මේ වීඩියෝ කවර් පේජ් එකේ දාලා තිබ්බ ඕනම දෙයක් කන්න පුළුවන් විදිහටනේ. ඉතින් මම කියන්නේ බැලන්ස් එකක් ඇතුව ඕනම කෑමක් කාලා අර කැලරි ඩෙෆිසිට් එක කියන එක අවබෝධ කරගෙන ඔයාලට මේ දේ කරන්න පුළුවන්. right. ඒකත් තේරුම් ගත්තනේ. අනිත් දේ මතකනේ මම මුලින්ම කිව්වා අපි කන කෑමයි අපි කොච්චර ඇක්ටිව්ද කියන එකත් අපි මේ ෆැට් එක ලොස් කරද්දී බලපානවා කියලා. ඉතින් ඔයා බොරුවට ජිම් එකට ගිහිල්ලා බොරුවට අර ඉන්ටෙන්ස් කාඩියෝ කරන්න ඕනේ නැහැ.
ඒ කාඩියෝ කරන එකෙන් වෙන බෙනිෆිට්ස් තියෙයි. ඒ කියන්නේ ඔයාගේ ඇඟේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙයි, ඔයාට ලොකු පම්ප් එකක් ඒ සමහර විට ඔයාගේ ඕවරෝල් ස්ට්‍රෙන්ත් එක වැඩි වෙයි. බට් ඒකෙන් කියවෙන්නේ නැහැ ඔයාගේ ෆැට් එක ලොස් වෙනවා කියලා. හරිද? ඒ වගේම ඔයා බොරුවට දුවන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔයාට දුවලා ඔයාට පොඩි සැටිස්ෆැක්ෂන් එකක් කියනවා නම් ඔෆ් කෝස් දුවන්න. ඔයාගේ ඕවරෝල් හෙල්ත් එකට ඒක මාර හොඳයි, හොඳම එක්සර්සයිස් එකක්. බට් දැනට හොයාගෙන තියෙන විදිහත් එක්ක ඇවිදින එක තමයි තියෙන හොඳම කාඩියෝ එක්සර්සයිස් එක. හරිද? ඒ කියන්නේ ඔයා සින්දුවක් අහගෙන හරි කාර් එක කතා කරේ just ඇවිදින්න. ඒක තමයි මම මගේ කෝචින් ප්ලෑන් එක මම ගද්දිත් මට මගේ කෝච් සජෙස්ට් කරේ ඒක just ඇවිදින්න. and then එක මම මගේ රිසර්ච් එකකිනුත් මම හොයාගත්තා ඇවිදින එක තමයි ෆැට් බර්නින් වලට තියෙන හොඳම කාඩියෝ එක්සර්සයිස් එක. ඉතින් ඒ හින්දා ඇවිදින එක අනිවාර්යෙන් කරන්න. හරියට නිකන් එතකොට ඔයා සාමාන්‍යයෙන් පැයක් විතර ඇවිද්දා කියන්නේ ඔයා හොඳ ඇක්ටිව් මිනිස්සෙක්. සාමාන්‍යයෙන් ඊළඟ ස්ලයිඩ් එකේදී මම කියන්නම් ඒක. සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ දවසට ස්ටෙප්ස් 10000ක් ගහන්න කියලා. හරිද? බට් ඔයාට ෆිට්බිට් එකක් නැත්නම් ඒ කියන්නේ අර ස්ටෙප්ස් ටික කවුන්ට් කරන මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් ඔයාට මේ වෙලාවේ ගන්න නැත්නම් හරිද? අඩුම ගානේ දල වශයෙන් ඔයා පැයක් විතර ඇවිදින්න දවස පුරා. හරිද? ඔයා සාමාන්‍යයෙන් ඔෆිස් එක වගේ ජොබ් එකක් කරනවා නම් ගෙදර ඇවිල්ලා නැත්තම් පිට්ටනියේ දුවන්න ඕනේ, පිට්ටනිය ඇවිදින්න නැත්තම් ජිම් එකට ගිහිල්ලා ට්‍රෙඩ්මිල් එකේ ඇවිදින්න. එතකොට සාමාන්‍යයෙන් ඒ දේ කරා කියන්නේ ඔයා හොඳ ඇක්ටිවිටි ලෙවල් එකක් තියෙන මිනිස්සෙක්. ඔයාට හොඳ වෙනසක් දැයි ඇඟේ ඔයාගේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙයි, ඔයාගේ ෆැට් ලොස් ප්‍රොසෙස් එක ගොඩක් ෆාස්ට් වෙයි. ඉතින් and ඒ වගේම අපේ මෙන්ටල් හෙල්ත් එකටත් ඇවිදින ගොඩක් හොඳයි කියලා ගොඩක් කටි සජෙස්ට් කරනවා. ඉතින් අනිවාර්යෙන් ඇවිදින එක ඔයාගේ ඩේලි රූටින් වලට අනිවාර්යෙන් ඒක ඇතුළත් කරගන්නම ඕනේ. මම දැක්කලා තියෙනවා සමහර වෙලාවට ඔය ඕක ගැන දන්න කට්ටිය working from home කරන කට්ටිය පොඩි ට්‍රෙඩ්මිල් එකක් තියාගෙන ඔෆිස් එකේ වැඩත් කරනවා ස්ටෙප්ස් ටික ගහ ගන්න ඕන හින්දා. ඉතින් ඒක අන්න එක. දැන් මේ තියෙන්නේ දැනුම. right? ඒ කියන්නේ ඔයා බොරුවට හිතන්න ඔයා ජිම් එකට පැයක් විතර ඇබ්ස් වලට සෙල්ලම් කරනවා. නැත්තම් ඔයා පැයක් විතර දුවනවා. හතර වටේ පිට්ටනි වල නැත්තම් ග්‍රවුන්ඩ් වල දුවනවා. ඉතින් ඒ දේවල් මොකටද බොරුවට කරන්නේ? අපිට දැනුම තියෙනවා නම් අපි මේ දේ අවබෝධ කරගත්තා නම් right? ඒ හින්දා මේ දේ අනිවාර්යෙන් අවබෝධ කරගන්න. right? ෆැට් ලොස් කරද්දී මේ මා ප්‍රසන්ටේෂන් එකේ මේ අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ මේ ටිකත් අනිවාර්යෙන් අහගෙනම මේක කරන්න නැත්තම් ඔයාලත් නැත්තම් මේ වීඩියෝ එකෙන් ඔයාලා තේරුම් ගන්න දේ තේරුමක් නැති වෙනවා. අපි ෆැට් ලොස් කරද්දී මොකද අපේ ගෝල් එක ඇබ්ස් ගන්න එකනේ. එකපාරටම බඩෙන් අඩු වෙන්නේ නැහැ. අපේ ඇඟ අඩු වෙන්නේ අපේ ඕවරෝල් ෆැට් එක තමයි අඩු වෙන්නේ. ඉතින් බලන්න මේ ස්ටේජ් 1 එකේ ඉන්න මිනිස්සයා දෙවෙනියට පොඩ්ඩක් ඉතර යාගේ ඇඟ අඩුලා තියෙනවා. මුලින්ම අපේ ඇඟ අඩු වෙන්නේ අපේ මූණේ. ඔයාගේ මූණ නිකන් පීලා මහතර වගේ තියෙනවා. ඇත්තටම ඔයාගේ මූණ ලස්සන පේන්නේ ඔයාගේ ෆැට් පර්සන්ටේජ් එක අඩු වෙද්දී. ඔය ඔයාගේ මූණේ ස්පෙෂලි පිරිමි කෙනෙක් වගේ low body fat percentage එකක් තියෙදි මූණ එහෙම ගොඩාක් sharp වෙනවා. jaw line පේනවා. ඒ කියන්නේ මූණ ඇත්තටම ලස්සන වෙනවා. ඉතින් overall අපි සති 2 3 4 ඔයා කැලරි ඩෙෆිසිට් එකේ ඉඳලා හරිද? ඔයා හොඳට පැයක් විතර ඇවිදලා ඔයා ප්‍රෝටීන් වැඩිපුර තියෙන කෑම කාලා ඔයා ෆයිබර් හොඳට කාලා ඔයා අර මේන්ලි කැලරි ඩෙෆිසිට් එකේ හිටියොත් එහෙම ඔයාට සති 5-6 ඔයා හරියටම හිටියොත් ඊටත් කලින් වෙද්දී ඔයාගේ ඕවරෝල් බොඩි ෆැට් එක අඩු වෙනවාමයි. ඒක ඔයා හරියට ඒ දේ කරොත් ඒ දේ වෙනවාමයි. right? දැන් අපි කතා කරමු මෙන්න මේ abs workout ගැන. හරිද? මම ඉස්සෙල්ලාම කියන්නේ YouTube එකේ මිලියන් ගණන් views තියෙන abs workout තියෙනවා. මම මුලින්ම කියන්නේ ඒක බොරු වැඩක් කියලා. right? ඒක බොරු වැඩක්. ඒක බොරු වැඩක් වෙන්නේ ඔයාගේ ඇඟේ ලොකු body fat percentage එකක් තියෙනවා නම් විතරයි. හරිද? ඔයා YouTube එකේ දැකලා තියෙන හැමෝගෙම 6 abs, I mean 6 packs already තියෙනවා නේද? ඒ හැමෝගෙම fat percentage එක හරිම අඩුයි. සාමාන්‍යයෙන් ඔයා calorie deficit එකේ ඉඳලා ඔයාගේ ඇඟේ බර පොඩ අඩු වෙලා ඔයාගේ බඩ පොඩ්ඩක් fat වේගන වගේ එන්න පටන් ගත්තාම වගේ ඔයාගේ workout එකට ඔයා පොඩ්ඩක් YouTube එකෙන් බලාගෙන abs workout කරන්න. සාමාන්‍යයෙන් අර weighted abs workout කරාම තමයි ගොඩක් අපිට ඉක්මන results ගන්න පුළුවන්. හරියට ඔයා bicep curl එකක් කරනවා වගේම ඔයාගේ abs වලට ඔයාට weighted exercise කරන්න පුළුවන්. ඒතර ඔයාට ඉක්මනට ඔයාට abs බලා ගන්න පුළුවන්. හැබැයි mainly ඔයා මොන දේ කරත් කරන්නේ අර කලින් කියපු deficit එකේ ඉන්න ඕනේ. ඉතින් අර ලොකු බඩ ගෙඩියක් තියාගෙන බොරුවට abs workout කරන්න එපා. තේරුමක් නැහැ. මොකද මුලින්ම කරන්න ඕනේ ඔයාගේ body fat percentage එක අඩු කරගන්න එක. ඉතින් ඒකින්ද මේ abs වලට workout කරන එක
පොඩ්ඩක් පස්සේ කාල දාලා ඉස්සලාම වගේ ඩයට් එකට ફોකස් එක දීලා ඉන්න. ඉතින් මෙන්න මේ දේවල් මම කරපු නිසා මගේ මෙච්චර ලොකු බඩක් තියාගෙන මම සති කිහිපයක් ඇතුළත මේ විදිහට මගේ බොඩි ෆැට් percentage එක අඩු කරගෙන ඇබ්ස් පවා ගත්තේ. මේ ෆොටෝ එක නම් ගොඩක් ඇබ්ස් පේන්නේ නැහැ බට් මගේ ඇබ්ස් හොඳටම පෙවුණා. මොකද මම හරියටම ඩයට් එක ෆලෝ කරපු හින්දා. ඉතින් මගේ මූණ පවා ගොඩක් වෙනස් වුණා. මූණේ තිබ්බ අර මහත ගතිය අඩු වෙලා ජෝ ලයින් පේන්න පටන් ගත්තා. ඒ වගේම ඇඟේ ඕවර් ස්ට්‍රෙන්ත් එක වැඩි වුණා. ඉතින් මගේ ෆිට්නස් ජර්නි ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක මම කලින් දාලා තිබ්බා. ඒකට වීව්ස් ගොඩක් ගිහිල්ලා තිබ්බා. මම මේකෙදි පොරොන්දු වුණා මම කොහොමද ඒක කරන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම් කියලා. ඒක හින්දා තමයි මේ වීඩියෝ එක හැදුවේ ඔයාලට මේ දේවල් කියලා දෙන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් මං thank you ඔයාලා මගේ වීඩියෝ එක බැලුවට මොනවා හරි ඔයාලට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක subscribe කරලා මට support එකක් දෙන්න මේ channel එක grow කරන්න. right ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා හැමෝටම ස්තුතියි මේක බැලුවට. කමෙන්ට් කරන්න මේකට ප්‍රශ්නයක් තියෙනවා නම් yes එහෙනම් හැමෝටම ජය වේවා.